leaving home to go home. ඔයාලා මේ කෝට් එක එක්ස්පීරියන්ස් කරලා තියෙනවද? ගැහැණු ළමයෙක් මැරි කළාට පස්සේ පුංචි කාලේ ඉඳන් හීන දැකපු අමාරුවෙන් ඒ හීන හැබෑවක් කරගෙන ගොඩනගපු ගෙදර දාලා ටික දවසකට හරි තමන් හැදුන වැඩුන ගෙදරට එන හැඟීම. ඒක දුකක්ද සතුටක්ද? මට ඒ හැඟීම මොකක්ද කියලා තාම තේරෙන්නේ නැහැ. හෙලෝ, මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. මම අද මැලේසියාවේ ගෙදර ඉඳලා ලංකාවේ ගෙදරට යනවා. ඉතින් ඒ ගමනේ විස්තරේ තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. අද මම යන්නේ ශ්‍රී ලංකන් එයාලයින් ෆ්ලයිට් එකක. මේක ශ්‍රී ලංකන් එයාලයින් UL 315 කියන ෆ්ලයිට් එක. කුලාලම්පුර ඉඳලා කොළඹ වලට පැය 3:00ක ෆ්ලයිට් ටයිම් එකක් තියෙනවා. මේ ෆ්ලයිට් එක මට ටිකක් විශේෂයි. මම කුලාලම්පුර ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ටර්මිනල් 1 එකෙන් යන පළවෙනි වතාව මේක. ඒ වගේම එයාපෝට් එකක් ඇතුලේ මෙට්‍රෝ එකකින් යන පළවෙනි වතාවත් මේක. අනිත් දේ තමයි මේ ෆ්ලයිට් එක මගේ ජීවිතේ 10 වෙනි ෆ්ලයිට් එක. මගේ පළවෙනි ෆ්ලයිට් එකත් ශ්‍රී ලංකන් එයාලයින්ස්, 10 වෙනි ෆ්ලයිට් එකත් ශ්‍රී ලංකන් එයාලයින්ස් උන එක ගැන මට හරිම සතුටුයි. මේ වීඩියෝ එකෙන් මම පොඩි ටිප්ස් ටිකක් දෙනවා. ට්‍රැවල් කරන අයට ඒක වැදගත් වෙයි. මම ට්‍රැවල් කරද්දී මට වැරදුන මිස්සුන දේවල් වලින් මම ඉගෙන ගත්ත දේවල් තමයි ඒවා. අංක 1 ටයිමින්. එයාපෝට් එකකදී වෙලාව ගොඩක් වැදගත්. හැමෝම දන්න දෙයක් නේ පැය 3කට කලින්වත් එයාපෝට් එකට එන්න ඕනි කියලා. පැය 3කට කලින් චෙක් ඉන් වෙලා ඉමිග්‍රේෂන් ක්ලියරන්ස් කරලා අදාළ ගේට් එකට එනකල්ම ක්වික්ලි වැඩ ටික කරගන්න. ඒ ඇයි කියලා මම පොඩි එක්ස්පීරියන්ස් එකක් කියන්නම්. මේ ෆ්ලයිට් එකේ මම චෙක් ඉන් වෙලා බෝඩින් පාස් එකත් අරගෙන එයාපෝට් එක ඇතුලේ ඇවිද හිටියා. බෝඩින් පාස් එකේ බෝඩින් ටයිම් එක දාලා තිබුණ වෙලාවට විනාඩියක් පහු වෙලා තමයි මම ගේට් එකට ගියේ. එතකොට එතන තිබ්බ මැෂින් එකෙන් මගේ බෝඩින් පාස් එක QR ස්කෑන් කරාම ගේට් එක ඕපන් වුණේ නැහැ. මට ආපහු ගිහිල්ලා අලුත් බෝඩින් පාස් එකක් print කරගෙන එන්න වුණා ඒ ගේට් එකෙන් යන්න. අන්න ඒ නිසා හොඳට මතක තියාගන්න. ගේට් එක ළඟට එනකම් හැම වැඩක්ම ක්ලියර් කරගෙන ඇවිදින දේවල්, වටපිට බලන දේවල් කරන්න. ලංකාවේ එයාපෝට් එකේ නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔටෝමේටඩ් සිස්ටම්ස් තියෙන එයාපෝට්ස් වල ඒක හරිම වැදගත්. ආපහු බෝඩින් පාස් එකක් print කරන්න යන්න ඕන නිසා මට ඩියුටි ෆ්‍රී එකේ කිසිම දෙයක් බලන්න බැරි වුණා. ඒ නිසා මම කෙලින්ම ආව මෙට්‍රෝ එකට. කුලාලම්පුර ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ටර්මිනල් 1 එකේ ඔපරේට් වෙන්නේ මැලේසියන් එයාලයින්ස් සහ අනිත් ඉන්ටර්නැෂනල් එයාලයින්ස්. ටර්මිනල් 2 එකේ ඩොමෙස්ටික් ෆ්ලයිට් සහ බජට් එයාලයින්ස්. ඒ නිසා ටර්මිනල් 2 එකේ ලොකු ඩියුටි ෆ්‍රී එකක් නැහැ. ටර්මිනල් 1 එකේ තමයි ලොකු ඩියුටි ෆ්‍රී එකක් තියෙන්නේ. ඔන්න මම මෙට්‍රෝ එකටත් ආවා. මේක මම යන්න හරිම ආසාවෙන් හිටපු ගමනක්. මෙන්න මේ විදිහට තමයි මෙට්‍රෝ එක ඇතුලේ ඉඳන් යනකොට පේන්නේ view එක. මෙන්න මේ විදිහට තමයි මෙට්‍රෝ එක ඇතුලේ ඉඳන් පේන්නේ. එතකොට එයාපෝට් එක ඇතුලේ ඉඳන් බලද්දි මෙට්‍රෝ එක යන විදිහ පේන්නේ මෙන්න මෙහෙම. මගේ ඊළඟ ටිප් එක තමයි ෆ්ලයිට් බුකින්. ෆ්ලයිට් බුක් කරද්දී එක එක අය එක එක ක්‍රම යූස් කරනවා. එක එක සයිට්ස් වලින් බුක් කරනවා, ඒජන්ට්ස්ලා through බුක් කරනවා. එහෙම එක එක විදිහට කරනවා. හැබැයි මම හිතන විදිහට හොඳම විදිහ තමයි googleflights.com එකෙන් ටිකට්ස් බුක් කරන එක. මම හැම වෙලෙම ෆ්ලයිට් බුක් කරද්දී ඒ විදිහට තමයි බුක් කරන්නේ. ඒක cost effective method එකක්. මෙන්න මේ පේන දින ශ්‍රී ලංකන් එයාලයින්ස් ෆ්ලයිට් එකේ තමයි මම අද යන්නේ. ඊළඟ ටිප් එක තමයි seat booking. මම usually ෆ්ලයිට් එක බුක් කරද්දී සීට් බුක් කරන්නේ නැහැ. එහෙම කළොත් ගොඩක් වෙලාවට එක්ස්ට්‍රා චාර්ජ් එකක් ඇඩ් වෙනවා.
හැබැයි ඒ වෙනුවට මම කරන්නේ චෙකින් වෙද්දී ටිකක් කලින් ගිහිල්ලා චෙකින් වෙනවා. ඒ වෙලාවට කවුන්ටර් එකෙන් ආස්කවුට් කරනවා. ජෙන්ට්ලි කියනවා මට වින්ඩෝ සීට් එකක් ගන්න පුළුවන්ද කියලා. අන්න ඒ විදිහට තමයි මම ගොඩක් වෙලාවට වින්ඩෝ සීට් එකක් ගන්නේ. හැබැයි අන්ෆෝර්චුනේට්ලි මේ ෆ්ලයිට් එකේ මට ඒ විදිහට වින්ඩෝ සීට් එකක් ගන්න බැරි වුණා. ඊළඟට මම කියන්නේ ඩ්‍රෙස් කෝඩ් එක ගැන. පුළුවන් තරම් සැහැල්ලු ඇඳුම් ඇඳන් යන එක සිකියුරිටි චෙකින් වලදී හරිම ලේසි. මොකද අපි දාගෙන යන සපත්තු ඊට පස්සේ බෙල්ට් වගේ දේවල් අනිවාර්යයෙන්ම ගලවන්න වෙනවා. සිකියුරිටි චෙකින් එකේ ඒ වෙලාවට තියෙන රෂ් එකත් එක්ක ඒ දේවල් ගලවලා ආපහු දාගෙන යන එක හරිම කරදරයක් මට නම්. ඒ නිසා මම ගොඩක් වෙලාවට සපත්තු දාන්නේ නයිට් ෆ්ලයිට් එකක් තිබ්බොත් විතරයි. මොකද රෑට ටිකක් සීතල නිසා අපිට එහෙම කරන්න වෙනවා. දවල් ෆ්ලයිට් එකක් නම් පුළුවන් තරම් ලයිට් විදියට ඇඳගෙන යන එක තමයි මං හිතන්නේ ලේසි කියලා. දැන් මම ෆ්ලයිට් එකට බෝඩ් වෙනවා. මගේ ජීවිතේ පළවෙනි පාරට ෆ්ලයිට් එකකට බෝඩ් වෙද්දී දැනුන එක්සයිට්මන්ට් එක හැමදාම හැම ෆ්ලයිට් එකකට බෝඩ් වෙද්දීම මට දැනෙනවා. හැම ෆ්ලයිට් එකක්ම අලුත් එක්ස්පීරියන්ස් එකක්. මම තාම ගොඩක් එයාලයින්ස් වල ගිහිල්ලා නැහැ. ඒ ගිහින් තියෙන 4-5 මම කැමතිම ශ්‍රී ලංකන් එයාලයින්ස්. ඒකේ මට වින්ඩෝ සීට් එකක් හම්බුනේ නැති නිසා ඒක ගැන ටිකක් දුකයි. මට හම්බුනේ ඩෝ එක ගාව ලෙග් ස්පේස් එක ගොඩක් තියෙන සීට් එකක්. මම ෆ්ලයිට් එකක කැමතිම දේ තමයි ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ. ඒ තමයි ෆ්ලයිට් ෆුඩ්. ෆ්ලයිට් ෆුඩ් වලට මම හරිම පෙරේතයි. මම දන්නවා මම වගේම ගොඩක් අය එහෙමයි කියලා. ඒ අතරින් ශ්‍රී ලංකන් එයාලයින් එකේ ෆුඩ් කියන්නේ ඒක මගේ ෆේවරිට්. මේ ෆ්ලයිට් එකේ මම ගත්තේ ෆිෂ් නූඩල් එකක්. එක චිලි සැලඩ් එක යෝගට් පුඩින් එකක් හම්බුණා. ෆ්ලයිට් එකකදී හම්බ වෙන ඇපල් ජූස් එක ඒකේ රස ගැන මට කියන්න වචන නැහැ. පුදුම තරම් ඒක රසයි. ඇපල් ජූස් එකත් එක්ක තව සිලෝන් ටී එකකුත් බිව්වා මම මේ ෆ්ලයිට් එකේදී. ඉතින් මම කාලා බීලා ඉන්නකොට පැය 3ක් ගෙවිලා ගියා දැනුනේම නැහැ. ලංකාවටත් ආවා. ඔන්න ඔහොම තමයි මගේ ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක. මේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් thank you. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න කියලා ඉල්ලනවා. see you again with new video. Bye.